දිව්‍ය සප්‍රසාදීය නිකායේ අතිගරු නිශාන්ත සාගර ජයමාන්න මාහිමිපාණන් අනුරාධපුර පදවියේ රදගුරු හිමිපාණන් ලෙස අභිෂේක ලැබීම නිමිති කොටගෙන දිගහැරෙන රජරට කතෝලික පුරාණය. ශ්‍රී ලංකාවේ පළාත් 9 අතරින් භූගෝලීය වශයෙන් විශාලම පළාත වනුයේ උතුරුමැද පළාතයි. එය වර්ග කිලෝමීටර 10472කින් යුත් පළාතක්. එම පළාත හා බැඳී ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු පදවිය ලෙස සැලකෙනුයේ අනුරාධපුර රදගුරු පදවියයි. අනුරාධපුර රදගුරු පදවියට 2026 පෙබ්‍රවාරි 28 යනු සුවිශේෂී දිනයක්. ඒ මන්දයත් රජරට කතෝලික පුරාණය තුළ සිව්වන රදගුරු හිමිපාණන් ලෙස ගෞරවනීය දොන් නිශාන්ත සාගර ජයමාන්න මාහිමිපාණන් රදගුරු අභිෂේක ලබනුයේ මෙදින බැවිනි. මෙවන් වාසනාවන්ත දිනයක පහස ලැබීමට සූදානම් වන කාලයක රජරට කතෝලික පුරාණය අනුරාධපුර රදගුරු පදවිය පිළිබඳ යටගියාව සොයාබැලීම ඉතාමත් වැදගත්. අනුරාධපුර රදගුරු පදවියට ප්‍රධාන දිස්ත්‍රික්ක දෙකක් අයත්. එනම් අනුරාධපුර හා පොළොන්නරු යන දිස්ත්‍රික්ක. මෙම දිස්ත්‍රික්ක දෙක තුළ නිර්මාණය වූ මෙම රදගුරු පදවියට උතුරු නැගෙනහිර යන පළාත්වලින් අතීතයේදී වෙන්වෙන් වශයෙන් ලැබුණු දායකත්වය ඉතා විශාලයි. රජරට කතෝලික පුරාණය ඉතා වැදගත් සන්ධිස්ථාන කිහිපයක් පසු කළ ඓතිහාසික රදගුරු පදවියක්. 1505 නොවැම්බර් 15 වන දින පෘතුගීසීන් මෙරටට සංක්‍රමණය වීම හරහා කතෝලික දහම මෙරට ප්‍රධාන ආගම් අතරට එක්වුවද ඉන් පෙර පවා මෙරට කිතුනුවන් සිටි බවට තොරතුරු සපයන 1912 වසරේ අනුරාධපුරයේදී සිදු කළ කැණීමකදී කණුවක සොයාගත් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට අයත්යයි පුරා විද්‍යාඥයින් විශ්වාස කරන නෙස්ටෝරියානු කුරුසිය සාක්ෂි දරයි. අද වන විට මෙම කුරුසිය අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවිදි නිකායන්හි ප්‍රධාන කාන්තා පැවිදි නිකාය ලෙස සැලකෙන ශුද්ධ වූ පවුලේ පැවිදි නිකාය රජරට පොළව හා සම්බන්ධ සුවිශාල මෙහෙවරක් ඉටු කළ පැවිදි නිකායක්. ක්‍රිස්තු වර්ෂ 1862 නොවැම්බර් මස 2 වන දින අතියුතුම් ජෝන් ස්ටීවන් සෙමේරියා හිමිපාණන්ගේ ආරාධනාවෙන් මෙරටට පැමිණි ශුද්ධ වූ පවුලේ පැවිදි නිකායේ සේවාව අනුරාධපුර දිස්ත්‍රික්කයට ලැබුණු බව ශුද්ධ වූ පවුලේ පැවිදි නිකායික විදේශීය පැවිදි සොයුරියන් භූමි දාන කර ඇති තිසාවැව සොහොන නිරීක්ෂණයෙන් අදටත් අපට දකින්නට පුළුවන්. අනුරාධපුර රදගුරු පදවිය බිහිවීමේලා මෙරට උතුරු ප්‍රදේශයෙන් ලැබුණු අත්වැල අමතක කළ නොහැකි. උතුරු අපෝස්තලික අනු පදවිය 1847 සැප්තැම්බර් මාසේ 9 වන දින සිට නම් කෙරුණා. එහිදී ලක්දිව ප්‍රථම යුරෝපීය රදගුරු අතියුතුම් ඔරාසියෝ බැටකීනි හිමිපාණන් අතියුතුම් ජෝන් ස්ටීවන් සෙමේරියා නිර්මල මරිය නිකායක හිමිපාණන් අතියුතුම් අර්නස් ක්‍රිස්ටෝප බොන්චින් නිර්මල මරිය නිකායක හිමිපානෝ සිදු කළ සේවාව අමතක කළ නොහැකි. අනතුරුව ලංකාවේ සසුන් පාලන තන්ත්‍රය ශුද්ධාසනය විසින් පිහිටුවා අප රජරට භූමිය ඇතුළත් වන යාපනය රදගුරු වසම 1886 සැප්තැම්බර් මාසේ පළමුවන දින ස්ථාපිත වුණා. යාපනය රදගුරු වසමේ රදගුරු හිමිපාණන් වහන්සේලා වශයෙන් සේවය කළ අතියුතුම් තියෝපිලස් ඇන්ඩ්‍රු මෙලිසන් නිර්මල මරිය නිකායික හිමිපාණන් අතියුතුම් හෙන්රි ජොලෑන් නිර්මල මරිය නිකායික හිමිපාණන් අතියුතුම් ජොලෑස් ඇන්ඩ්‍රු බෝ නිර්මල මරිය නිකායික හිමිපාණන් අතියුතුම් ඇල්ෆර්ඩ් ගියෝමාර් නිර්මල මරිය නිකායික හිමිපාණන් අතියුතුම් ජෙරෝම් එමිලියානොස් පෙල්ලේ නිර්මල මරිය නිකායික හිමිපාණන් සහ අතියුතුම් ජේකබ් බැස්ටියන් දියගොපිල්ලේ හිමිපාණන්
අනුරාධපුර රදුගුරු පදවිය බිහිවීමේලා අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සිදු කළ සේවාව සුවිශේෂී වේ. එසේම එම කාලවකවානුව තුළ විශේෂයෙන්ම අතියුතුම් එමිලියානුස් පිල්ලේ හිමිපාණන් විසින් අනුරාධපුර කතෝලික සංඝෙහි සිංහල භාෂාව කතා කරන කතෝලික පිරිස කොළඹ අගරදගුරු අතියුතුම් තෝමස් කාදිනල් කුරේ නිර්මල මරිය නිකායික හිමිපාණන්ට භාර කරවීම වැදගත් සන්ධිස්ථානයක් ලෙස දැක්විය යුතුමය. මේ කාලේ අනුරාධපුර මීසම හැර ඉතුරු සියලුම ප්‍රදේශවල කතෝලික ජනතාවගේ සේවය 1951 වසරේ ඔක්තෝබර් මස පළමු වන දින සිට ගරු රෙජිනෝල්ඩ් සිල්වා නිර්මල මරිය නිකායික පියතුමා යටතට පත්කිරීම සිදුවිය. අනුරාධපුර දිස්ත්‍රික්කේ ආත්මීක කටයුතු නිර්මල මරිය නිකායික පියතුමල්ලා යටතට භාර වුණා. සුද්දාසනය විසින් 1964 අගෝස්තු 30 වන දින අලගොල්ලෑව සසුන් දිස්ත්‍රික්කේ යනුවෙන් නම් කරනු ලැබ එහි භාරකාරත්වය ගෞරවනීය මයිකල් ක්‍රූස් නිර්මල මරිය නිකායික පියතුමාට පවරනු ලැබුවා. වර්ෂ 1893 අගෝස්තු 25 වන දින නැගෙනහිර පළාත වෙනම රදගුරු වසමක් වීමෙන් පසු එහි සේවය කළ අතියුතුම් චාල්ස් ලවිඤ්ඤ ජේසුනිකායක හිමිපාණන්, අතියුතුම් ගැන්ස්ටන් රෝබේෂ් ජේසුනිකායක හිමිපාණන්, අතියුතුම් ඉග්නේෂියස් ග්ලේනි ජේසුනිකායක හිමිපාණන්, අතියුතුම් ලියෝ රාජේන්ද්‍ර මැන්තනි හිමිපාණන් සිදු කළ මෙහෙවර අමිලය. මෙම කාලය තුළ අනුරාධපුර කතෝලික විශ්වාසය සවිමත් කළ ගරු ගිල්බර්ට් පෙරේරා, ගරු ලෝරන්ස් පෙරේරා, ගරු ජුලියස් විජේසූරිය යන නිර්මල මරිය නිකායික පියවරුන්ගේ සේවාවද තමන් කඩුව කතෝලික ජනතාව ඒකරාශී කරන්නට මෙන්ම ඔවුන්ට අධ්‍යාත්මික පෝෂණය ලබා දුන් ගරු සෑම් ඇලෙක්සැන්ඩර් පියතුමාගේ දූත සේවාවද අමතක නොකළ යුතුය. අනුරාධපුර නමින් සසුන් පදවියක් බිහිවීමට පෙර සිට රජරට කතෝලික ජීවය උදෙසා නිර්මල මරිය නිකායක පියවරුන් සහ ශුද්ධෝ පවුලේ පැවති නිකාය අධ්‍යාපනය හිලා සිදු කළ සේවාව අමතක කළ නොහැක. එවකට යාපනයේ රදගුරු අතියුතුම් ක්‍රිස්ටෝපර් බොන්ජින් හිමිපාණන් විසින් ක්‍රිස්තු වර්ෂ 1874 මැයි 19 වනදා අනුරාධපුරයේ ස්වභාෂා පාසලක් ආරම්භ කරන ලදී. එය රජයේ ඉංග්‍රීසි පාසලක් ලෙස 1898 මාර්තු 19 වන දින පිහිට වූ අතර 1914 වසරේදී බාලක සහ බාලිකා ලෙස බාලක පාසල සාන්ත ජෝසප් විද්‍යාලය ලෙසද බාලිකා පාසල වර්තමානයේ ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය ලෙස හඳුන්වන ශුද්ධෝ පවුලේ කන්‍යාරාම පාසල ලෙසද නම් කෙරිණි. 1975 වසරේ දෙසැම්බර් 19 වන දින ශුද්ධාසනය මගින් යාපනය රදගුරු පදවියේ අනුරාධපුර දිස්ත්‍රික්කය හා ත්‍රීකුණාමල මඩකලපු රදගුරු පදවියේ පොළොන්නරුව දිස්ත්‍රික්කය එක්කර නව සසුන් පදයක් පිහිටුවන ලදී. අනුරාධපුර සසුන් පදයේ එඬේරාණන් ලෙස පත් වූයේ ගරු හෙන්රි ගුණවර්ධන නිර්මල මරිය නිකායක පියතුමායි. සසුන් පදයක් යනු එක්තරා ප්‍රදේශයක් රදගුරු පදවියක් බවට පත් කිරීමට පළමුව පත්වන නිරීක්ෂණ අවස්ථාවයි. අනුරාධපුර රදගුරු පදවිය 1982 මාර්තු 18 වන දින මෙම සසුන් පදය රදගුරු පදවියක් දක්වා උසස් කෙරිනි. උතුරුමැද පළාත රදගුරු පදවියක් ලෙස ප්‍රකාශ කරන ලදුව අනුරාධපුර ශුද්ධ වූ ජොසේ මුනි දෙව්මැදුර එම පදවියේ ආසන දෙව්මැදුර බවට පත්විය. අතියුතුම් හෙන්රි ගුණවර්ධන නිර්මල මරිය නිකායික හිමිපාණන් 1982 මාර්තු 18 වන දිනම අනුරාධපුර පදවී පළමු රදගුරු හිමිපාණන් ලෙස පත් කරන ලදී. 1982 ජූලි මස 10 වන දින අනුරාධපුර ශාන්ත ජෝසප් ආසන දෙව්මැදුරු භූමියේදී රදගුරු අභිෂේකය ලද අතියුතුම් හෙන්රි ගුණවර්ධන නිර්මල මරිය නිකායික හිමිපාණන් සමිඳුන් උදෙසා මග පිළියෙල කරන්න යන
නිල පාටය පෙරටු කරගෙන උද්‍යෝගිමත් දහම් සේවාවක අනුරාධපුර රදුගුරු පදවියේදී නියැලුණා. එතුමන් විසින් සිදු කරන ලද සේවාව සෑම දෙව්මැදුරකම අතීත කතාව තුළින් මනාව තිවුර වෙනවා. 1995 නොවැම්බර් මස 2 වන දින විශ්‍රාමගත් එතුමා 2010 වසරේ අප්‍රියල් 17 වන දින ස්වර්ගස්ථ වුණා. එතුමාගේ දේහය අනුරාධපුර ශාන්ත ජෝසප් ආසන දෙව්මැදුරු පූජා පීඨකය ආසන්නයේ තැන්පත් කර තිබෙනවා. අනුරාධපුර රදුගුරු පදවියට දෙවන රදුගුරු හිමිපාණන් ලෙස පත්වීම් ලැබුවේ කොළඹ සහයක රදුගුරු වශයෙන් සේවය කළ අතිඋතුම් ඔස්වල් ගෝමිස් රදුගුරු හිමිපාණන් වහන්සේ. 1996 වසරේ ජනවාරි 15 වන දින එතුමා අනුරාධපුර පදවි රදුගුරු හිමිපාණන් ලෙස පදවි ප්‍රාප්තිය ලැබීය. රදුගුරු ඔස්වල් ගෝමිස් හිමිපාණන් 2002 වසරේ කොළඹ අග රදුගුරු හිමිපාණන් ලෙස තේරී පත්වීම් ලැබ 2002 කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී අභිෂේක ලැබීය. ඉන් පසු අනුරාධපුර රදුගුරු පදවි තනතුර පුරප්පාඩුවිය. රදුගුරු හිමිතුමෙකු පත් කරනු ලබන තුරු අපෝස්තලික පරිපාලක පියතුමා ලෙස ගෞරවනීය ගිල්බර්ට් පෙරේරා නිර්මල මරිය නිකායික පියතුමා කටයුතු කළේය. දෙවන ජුවාම් පාවුලු සුදුතුම් පියා විසින් අනුරාධපුර නව රදුගුරු මෙන්ම තෙවන රදුගුරු හිමිපාණන් ලෙස නිර්මල මරිය නිකායික ගරු නෝබට් අන්ද්‍රාදී පියතුමාව තෝරාපත් කරන ලද්දේ 2003 නොවැම්බර් මස 14 වන දිනයි. කොළඹ අගරදුගුරු ඔස්වල් ගෝමිස් හිමිපාණන් අතින් 2004 ජනවාරි මස 10 වන දින අනුරාධපුර ශාන්ත ජෝසප් ආසන දෙව්මැදුරේදී ගරු නෝබට් අන්ද්‍රාදී පියතුමා රදුගුරු අභිෂේකය ලැබූ අතර එදිනම පදවි ප්‍රාප්තියද සිදුවිය. එදින පටන් 2025 පෙබ්‍රුවාරි 28 වන දින නව රදුගුරු අභිෂේකය දක්වා රදුගුරු නෝබට් අන්ද්‍රාදී නිර්මල මරිය නිකායික හිමිපාණන් රජරට සභාවට කළ සේවාව අතිමහත්ය. රදුගුරුතුමෙක් ලෙස මම සේවා කටයුතු බාර කරනු ලැබුවේ 2004 ජනවාරි 10 වන දින. ගත කරපු සේවා කාලය තුල විවිධාකාර අත්දැකීම් විවිධාකාර අභියෝග තිබුණා. සුනාමි උදුරු තිබුණා, ඩෙන්ගු උදුරු තිබුණා, ජාතිවාදී යුද්ධය තිබුණා. ඒ ආදී වකවානු තුලයි ඒ සේවා කාලය දිගෑදුනේ. මගේ ආදර්ශ පාඨය වශයෙන් මගේ අධ්‍යාපනය තුල අත්දැකීම් තුල මම තෝරගත්තා to be a pilgrim among God's people. දේව ජනතාව අතර වන්දනාකරුවෙකු වන්නට කියන තේමාව උත්සාහ කරා. දේව ජනතාව අතර වන්දනාකරුවෙකු වන්න, දේව ජනතාව අතර සැරිසරන්න, පිවිසෙන්න, ඒ අය සමග ඉදිරියට ගමන් කරන්න. ඉතින් සේවා කාලය තුල අපේ කතෝලික ජනතාව උතුරුමැද පළාතේ 100% පමණ. ඒ කියන්නේ අපේ කතෝලික දරුවෝ සෑම කෙනෙක් වගේම රජයේ බෞද්ධ සිංහල පාසල් වලට යන්නේ. තවත් පැත්තකින් අපේ කතෝලික අම්මල තාත්තලා බොහෝ දෙනෙක් අන්‍යාගමික බෞද්ධ අනිත් ආගම් වල අය සමග විවාහ ජීවිතයට ඇතුල් වෙලා තියෙනවා. මේ අවස්ථා දෙකේම අපේ කතෝලික දරුවන්ට ලැබෙන්න નિયમિત කතෝලික ආభాෂය, ක්‍රිස්තියානි ආభాෂය නැහැ. සමහර විට ගෙදරත් නැහැ. සමහර විට පාසලේදී ලැබෙන්නේත් නැහැ. ඒ කියන්නේ ධර්මාවබෝධය, ජේසුස් වහන්සේ උගන්වපු ධර්මයේ පිළිබඳව වඩා ගැඹුරු අවබෝධයකට එළඹෙන්න අපේ දරුවන්ට හුඟක් විට අවකාශ නැහැ. දරුවන්ට ධර්මාවබෝධය ලබා දෙන්නට ඕන. ඉතින් අපි ඒ අනුව ඉරුදින දිව්‍ය පූජාවෙන් පසුව අපි දරුවන්ට දහම් පාසල් පවත්වනවා. ඒක හරි අතිශයින්ම වැදගත් කියලා අපි කල්පනා කරනවා. දරුවන්ට ධර්මාවබෝධය ලැබෙන, දරුවන්ට කතෝලික ක්‍රිස්තියානි දරුවන්ට ඒ ධර්මය ගැන අවබෝධයක්
ස්වාමීන් වහන්සේගේ ඉගැන්වීම ගැන අවබෝධයක් අපිට සභා ජීවිතය ගැන අවබෝධයක් ලබා දෙන්න තියෙන එකම අවස්ථාව. සමහර අවස්ථා තියෙනවා දැන් බෞද්ධ කතෝලික නැත්නම් අන්‍ය ආගමික කෙනෙක් විවාහ වෙලා දෙමාපියෝ දෙදෙනා ආගම් දෙකක ඉන්න එක ගැන තරම්ම ප්‍රශ්නයක් කරනගෙන උගක් සාමකාමීව විවාහ ජීවිතය ගත කරන අය ඉන්නවා මේ. මගේ ස්ථාවරයක් ලෙස සැලකුවේ ඒ අන්දමින් විවාහ වෙන බලාපොරොත්තු වෙන අයට විවාහ වෙන අයට මම කිව්වේ නිතරම දරුවෝ දෙන්නටම අයිති. දෙන්නම තනි එක්කෙනෙක් නෙවෙයි. මම මගේ පිළිවෙලට ළමයි හැදෙන්න ඕනයි කියන එකට වැඩිය මම කිව්වේ දෙන්නම සාවධානව තීරණය කරන්න දරුවෝ මොන ආගමක් අනුව හැඩගස්සනවාද කියන. දෙන්නගෙම ඒක පොදු තීරණයක් වෙන්න ඕනයි කියන තැන මම ස්ථිරයෙන්ම හිටියා. නිතරම ඉන්නවා. දරුවෝ දෙන්නම කල්පනා කරලා තීරණය කරන්න අපේ මේ දරුවම්ම මේ ආගම අනුව හැඩගස්සනවා කියලා. හැබැයි දෙන්නම මේ පොදු තීරණය ගත්තයින් පස්සේ ඒ ඔස්සේ ළමයින් මෙහෙවන්න ඕන කියලා. මම මගේ විශ්‍රාම පිළිබඳ ලිපි ලේඛන බාර දුන්නයින් පස්සේ මම යාඥා කරේ සුදුසු කෙනෙක්ව පත් වෙන්න කියලා. මම ඒ ගැන ඕනෑකමින් දිනපතා වගේ යාඥා කරා. ඉතින් මම ඒ සභාවේ විශ්ව කතෝලික සභාවේ සුද්ධාසනයේ නීති රීති වලට මම එකඟ වෙලා මම උන්වහන්සේට සේවා කටයුතු 28 වෙනි දින බාර කරන්න සූදානම්ෙන් ඉන්නවා. රජරට සහ පුලතිසිපුර කතෝලික සංඝයට 2025 නත්තලට ආනන්ද ජනක පුවතක් ලෙසින් සුද්දාසනය විසින් අනුරාධපුර රදුගුරු පදවියේ සිව්වන රදුගුරු හිමිපාණන් ලෙස දිව්‍ය සප්‍රසාදීය නිකායික අතිගරු නිශාන්ත සාගර ජයමාන්න මාහිමිපාණන් පත් කළ බව 2025 දෙසැම්බර් මස 16 වන දින නිවේදනය කළා. 1970 ජුනි මස 25 වන දින එවකට පමුණුගම මීසමට අයත් වූ බෝපිටිය ග්‍රාමයේදී උපත ලද මෙතුමා නැසීගිය නෝබට් සෙබස්තියන් ජයමාන්න සහ විනිප්‍රීඩා මැටිල්ඩා කළුවක්ගල යන දෙදෙනාගේ ආදරණීය දෙවන දරුවා ලෙස උපත ලැබූ මෙතුමා වැඩිමහල් සහෝදරයෙක් බාල සහෝදරියක් සහ බාල සහෝදරයෙක්ගේ ආදරය සමග බෝපිටිය රෝමානු කතෝලික පිරිමි ප්‍රාථමික පාසලෙන් සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද අයකි. දිව්‍ය සප්‍රසාදීය නිකායට ආදරය දැක්වූ මෙතුමා එම නිකායේ මූලික පුහුණුවට 1989 වසරේ ඇතුළත් විය. එදා අපේ පාසලේ සාමාන්‍යයෙන් තිබුණු ලස්සන පුරුද්දක් තමයි මාසෙකට හෝ දෙකකට සැරයක් පූජා ප්‍රසාදීන් වහන්සේ කෙනෙක්ව ගෙන්නලා එක එක පන්තියේ යවනවා මේ පූජා ප්‍රසාදීන් වහන්සේ ළඟට පාපුච්චාරණය කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් අපි ඒ දවසේදී පන්ති අපි හැමෝම පාපුච්චාරණය කරන්න යනවා. කතෝලික බහුතරයක් කතෝලික ළමයින් හිටපු පාසලක් වන ශාන්ත බෙනදික් විද්‍යාලයේ අපි හැමෝම පාපුච්චාරණය කරන්න ගියා. එදා සත්සුපුරුදු පරිදි මමත් පාපුච්චාරණය සඳහා පාපුච්චාරණය කුටියට ගිහිල්ලා පාපුච්චාරණය කරලා අවසන් වෙද්දී එදා පැමිණලා සිටියේ දිව සප්සාද නිකායේ සාන්ත පිළිප්නේරි දෙව්මැදුරේ ඉඳලා ආව ගරු ශුනිල් සූපසිංහ කියන පියතුමයි. මම පාපුච්චාරණ කුටියෙන් නැගිටලා යන්න හදද්දී උන්වහන්සේ මාව නතර කරලා අහනවා "වා පූජකෙක් වෙන්න කැමතිද කියලා." මගේ හිතේ ආසාවක් තිබුණා දිව සප්සාද වහන්සේ ලබාපු දිනේ ඉඳලා. නමුත් මම කාටවත් ප්‍රකාශ කරලා තිබුණේවත් මම උත්සාහයක් දරලා තිබුණේවත් නැහැ ඒ සම්බන්ධයෙන් කාටවත් පවසන්න. නමුත් මේ පියතුමා මේක අහපු මොහොතේම මගේ මුවින් එකපාරම නික්මුනේ මම කැමතියි කියන වචනේ. මම සාමාන්‍යයෙන් සුපුරුදු විදිහට පන්තියට ආවා අනිත් ළමයින් වගේ. මේක මගේ ජීවිතයේ මේ ලොකුවට මට දැනුණ මොහොතක් කියලා මම හිතන්නේ නැහැ. හැබැයි මම නිකමට වගේ පන්තියේ හැම ළමයෙක් ගාවටම ගිහිල්ලා ඇහුවා මේ පූජා ප්‍රසාදිතුමා මේ ඔයගොල්ලන්ගෙන් ඇහුවද පූජා ප්‍රසාදිතුමෙක් වෙන්න කැමතිද කියලා. මට තාම මතකයි මම පන්තියේ හැම ළමයෙක් ගාවටම ගියා. හැබැයි මගේ යාළුවෝ ඔක්කොම කිව්වේ අපෙන් එහෙම ඇහුවේ නැතිය කියලා. මං හිතන්නේ මගේ ජීවිතේ මට දැනෙන විදිහට දේව ස්පර්ශය ලැබුණේ අන්න ඒ මොහොතේ. මගේ කැඳවීම සම්බන්ධයෙන්. මට හිතට වැදුණු ලොකුම දේ නම් උන්වහන්සේ ඇයි මගෙන් විතරක් මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ දවසේ ඉඳලා විවිධ අවස්ථාවන් වලදී
දිවසප්සාද නිකායෙන් මාව කැඳෙව්වා අනිත් ළමයිනුත් එක්ක දේව කැඳවීම් කඳවුරු වලට. 1999 වසරේ ඔක්තෝම්බර් 31 වන දින තම පැවිදි නිකායේ සදාකාලික වේදභාර පොරොන්දු දෙනු ලැබුවා. 1999 නොවැම්බර් 13 වන දින තේවාචාර ධූරය ලැබූ මෙතුමා 2000 වසරේ මැයි 13 වන දින පූජකවරම් ලැබුවා. එවක් පටන් තම අධ්‍යාපනය තුළ මහනුවර අම්පිටිය ලංකාප ස්වාමිදූගේ ජාතික දෙව්සත්තලෙන් දර්ශනවාදය හා දේවධර්මය හැදෑරූ මෙතුමා පසුකාලීනව රෝමයේ ශුද්ධ තෝමස් ඇක්වයිනස් විශ්වවිද්‍යාලයෙන් දර්ශනවාදය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබාගත්තා. එම දැනුමත් උපයෝගී කරගෙන මාතලේ දේවස්ථානයේ සහයක පියතුමා ලෙස මෙන්ම තම පැවිදි නිකායේ විවිධ දෙව්සත්හල්වල මධ්‍යස්ථානවල සුවිශාල සේවයක් ඉටු කරනු ලැබුවා. 2013 වසරේ සිට 2025 වසර දක්වා මහනුවර ලංකාප ස්වාමිදූගේ ජාතික දෙව්සත්තලේ දර්ශනවාදය පිළිබඳ ආචාර්යවරයෙක් ලෙස සේවය කළ මෙතුමා දර්ශනවාදී පීඨයේ පීඨාධිපති ධූරයේද හොබවනු ලැබුවා. 2013 වසරේ සිට මෙම පත්වීම ලබනතුරු අම්පිටිය ලංකාප ස්වාමිදූගේ ජාතික දෙව්සත්තලේ දර්ශනවාදය පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස සේවය කළ මෙතුමා 2021-2025 වසරවලදී දර්ශනවාදී පීඨයේ පීඨාධිපති ධූරය තුළ සිදු කළ සේවාව අතිවිශාලය. 2025 දෙසැම්බර් මස 16 වන දින අතිඋතුම් 14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් විසින් 2025 දෙසැම්බර් මස 16 වන දින ගරු දොන් නිශාන්ත ජයමාන්න පියතුමන් අනුරාධපුර රදුගුරු පදවියේ සිව්වන රදුගුරු හිමිපාණන් ලෙස නම් කරනු ලැබූ බව ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති නියෝජිත අතිගරු රොබර්ටෝ ලුචීනි මාහිමිපාණන් විසින් අනුරාධපුර රදුගුරු මැදුරේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා. දේවමාතාවන්ගේ ඒ ලස්සන නිර්මල පිළිසිඳීමේ දිනෙයි මට මේ පණිවිඩය ලැබෙන්නේ. මම පුංචි කාලයක් ඉල්ලනවා. මම බලාපොරොත්තු නොවුන මොහොතක බලාපොරොත්තු නොවන දෙයක් උන්වහන්සේ මගෙන් අහපු හින්දා මට ඒකට පැය 48ක කාලයක් දෙනවා උත්තරය දෙන්න. ඉන් පස්සේ තමයි මම නැවතත් දෙව්සත්තලට ඇවිල්ලා නුවර පහුවෙනිදා මම යාඥා කරනවා. ඒ දවසත් මට විශේෂිතයි. ඒ කියන්නේ දෙසැම්බර් 8 මට පණිවිඩය ලැබෙන්නේ දෙසැම්බර් 9 වෙනි දිනේ කියලා කියන්නේ මගේ නිකායේ දිවසප්සාද නිකායේ නිර්මාතෘ පියතුමාව 1962 දී එවකට සුද්දාසනයේ හිටපු 23 වෙනි සුද්ධෝජුවාම් පාප වහන්සේ විසින් සුද්ධවරයට ඔසවපු දවසයි. ඉතින් ඒකත් මගේ ජීවිතයේ අහඹුවක් විදිහට වුණත් දෙවියන් වහන්සේ මේ සියල්ල තුළ සියල්ල සකස් කරලා තිබුණා කියලායි මට හැඟෙන්නේ. ඉතින් මම මේ ධූරේ බාර ගන්න කැමතියි කියලා දැනුම් දෙන්නේ 2025 දෙසැම්බර් 9 වෙනි දිනයි. ඒකත් මට විශේෂිත දිනයක්. ඉතින් ඒ ධූරේ වගකීම් බාර ගන්න මම මෙනෙහි කරද්දී මගේ නෙත ගැටුණු ලස්සන දේව වදනක් තමයි සුදු පාවුලතුමා රෝමෝරුන්ට ලියපු ලිපියේ පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තිය. එහිදී කියනවා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ බව ප්‍රකාශ වන්නේ ඇදහිල්ල තුලින් සහ ඇදහිල්ල වෙනුවෙනුයි කියන වදන. මේ ඇදහිල්ල තුලින් සහ ඇදහිල්ල වෙනුවෙන් කියන සුදු පාවුලතුමාගේ වදන් තමයි මගේ රදගුරු නිලයේ තේමා පාඨයේ විදිහට මා තෝරාගන්නේ. ඒක ලතින් භාෂාවෙන් කියනවා ex fide in fidem කියලා. නව රදගුරු හිමිපාණන්ගේ රදගුරු අභිෂේකය සහ පදවි ප්‍රාප්තිය 2026 පෙබ්‍රුවාරි මස 28 වන සෙනසුරාදා දින අනුරාධපුර ශාන්ත ජෝසප් ආසන දෙව් මැදුරේදී සිදු කිරීමට නියමිතයි. ඇදහිල්ල තුලින් ඇදහිල්ල සඳහා යන අනුරාධපුර රදගුරු පදවි නව රදගුරු හිමිපාණන්ගේ ආදර්ශ පාඨය තුල ඇදහිල්ලේ දේව ජනතාවක් ගොඩනැගීමට එතුමානන්ට අනුරාධපුර රදගුරු පදවි නාම සාන්තුවර ශුද්ධ වූ ජුසේ මුනිදුන්ගේ මැදිහත්කමත් එතුමානන්ගේ
ගම්පියසේ නාම සාන්තුවරයාණන් වන ශුද්ධ වූ නිකොලා මුනිදුන්ගේ ආශිර්වාදයත් මැදිහත්කමත් නොඅඩුව ලැබේවායි අපි සුභාශිංසන එක් කරමු.